ඉතින් මේ සංකේතයෙන් ඔයාලට පේනවා බැලුව බැලමටම පේන්නේ ස්ටියරින් වීල් එකක් නැත්නම් සුක්කානමක්. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ඔයාගේ සුක්කානම් පද්ධතියේ දෝෂයක් දැන් වාහනේ හටගෙන තියෙනවා කියලා. රෝදය පෙන්වීමට අමතරව EPS ලෙස ඉංග්‍රීසි අක්ෂර වලින්ද පෙන්වීම සිදු කරයි. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් එන්නේ ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරින් නැත්නම් ඉලෙක්ට්‍රොනිකව පාලනය වෙන සුක්කානම් පද්ධති සඳහා විතරයි. සාමාන්‍යයෙන් අපි හයිඩ්‍රොලික් පවර් ස්ටියරින් වලදී මේ සංකේතය දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේක ඉලෙක්ට්‍රොනික නැත්නම් EPS සිස්ටම් එකේ තියෙන අවුලක් නැත්නම් ඉලෙක්ට්‍රොනිකව පාලනය වන සුක්කානම් පද්ධතියේ තියෙන ගැටලුවක් ඔයාගේ වාහනේ දැන් පැන නැගලා තියෙනවා කියන එක තමයි විශේෂයෙන්ම කියන්නේ. ඉතින් මේ වගේ සංකේතයක් දැල්විච්ච ගමන්ම ඔයාට තියෙන නැත්නම් ඔයාට දැනෙන දේ තමයි ස්ටියරින් එක ටිකක් තදයි. වෙනදා වගේ නෙවෙයි ස්ටියරින් එක තදයි. දැන් මේක රතු පාටින් පත්තු වෙලා තියෙන්නේ. සමහර වාහනවල මේක කහ පාටින් දැල්වෙන වෙලාවල් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේකෙන් කියන්නේ ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින් පද්ධතියේ දෝෂයක් තියෙනවා කියලා. ඉතින් මේ දෝෂය මොකක්ද කියන එක බලා ගන්න නම් ඔයාලට ස්කෑනර් මැෂින් එකක් කරහා බලන්න වෙනවා කොතනද දෝෂය තියෙන්නේ කියලා. කො අපේ සෙන්සර් එකේ, එහෙම නැත්නම් අපේ මෝටර් එකේ, එහෙම නැත්නම් අපේ ECU එකේ, ඒ කියන ඕනම තැනකින් මේ දෝෂය හට ගන්න පුළුවන්. ඒක නිසා මේ දෝෂය මොකක්ද කියන එක, ඒ වගේම කොහෙද තියෙන්නේ කියන එක බලා ගන්න ඔයාට සිද්ධ වෙනවා ස්කෑනර් මැෂින් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඒ පිළිබඳව දන්න කාර්මික මහත්මයෙක් ලවා මේ වැඩේ පරීක්ෂා කරගෙන කරන්න තියෙන දේ කරන එක තමයි මෙතනදී සුදුසුම උපදේශය වෙන්නේ.